සුබ දවසක් යාළුවනේ. ඉතින් අදත් මගේ DJC වගාවේ පොඩි වැඩක් කරන්න තමයි සූදානම් වෙන්නේ. වගාවේ වල් පැලෑටි වැවිලා තියෙනවා. ඉතින් අපිරිසුදු වෙලා. ඉතින් මම ඔයාලට කියනවා හැමදාමත් අපි වගාවක නිරෝගීකම තමයි මේ වගාවේ ගුණාත්මක භාවය රඳා පවතින්නේ අපේ නිරෝගීව වගාව තියාගන්න තරමට. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් බැක් කැමරාව දාලා කොහොමද වල් වැවිලා මේක ටිකක් අපිරිසුදු වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන යාළුවනේ වගාව. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති වල් වැවිලා ටිකක් මගේ පැලවලට පණ රෝග ආරෝම මේවා එන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේකට හේතුව තමයි මේ වගාවේ වල් මර්ධනය කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් යාළුවනේ මම මේකේ පැලේ අවට පිරිසුදු කරගෙන තිබ්බට පස්සේ මේ වටපිටාවේ තියෙන වල් ඉවත් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඒකට මම අද වල් කපන මැෂින් එකක් තමයි යොදාගන්නේ. ඔයගොල්ලන්ට මම මෙතනදී ගත්තේ. ඉතින් අපි මේ වගේ යන්ත්‍රයක් පාවිච්චි කරද්දී විශේෂයෙන් අපේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. මේක අපි වල් ගහද්දී අපිට හැස් වලට අරව මේවා පොළවේ තියෙන ගල් කෑලි රොඩු බොඩු වෙන්න පුළුවන්. ඒ හින්දා අපි පේ ෂීල්ඩ් එකක් පාවිච්චි කරන්න ඕන. ඉතින් අපි බලමු වල් ටික ගහලා ඉවරලා. ඉතින් ඔන්න යාළුවනේ මම මගේ වගාවේ වල් පැලෑටි ටික වල් කපන මැෂින් එකකින් ගහගත්තා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වල් ටික කපන්න කලින් වගාව තිබ්බ විදියයි දැන් තියෙන විදියයි. ඉතින් මේක තමයි ඇත්තටම අපි ඕනම වගාවක කරන්න ඕනේ. මොකද මේ වල් පැලෑටි ආදිය තියෙද්දි අපේ ශාකවල වර්ධනයට ඒක බාධාවක් වෙනවා. ඒ වගේම පලිබෝධ හානි දිලීර වගේ දේවල් එන්නත් පුළුවන්. ඉතින් බලන්න හරි ලස්සනට දැන් පේනවා ඔයගොල්ලන්ට වගාව. මේ බලන්න පැලේට හොඳ එළියක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සියලුම ටෙස්ට් තිබ්බ වල් පැලෑටි මේ විදිහට අපි වල් කපන මැෂින් එකක් පාවිච්චි කරලා ඉවත් කරගත්තා. ඉතින් දැන් ලොකු එළියක් පේනවා වගාව තුල. මේ පැල වර්ධනයට මේක ඉතාමත් ලොකුවට බලපානවා. ඉතින් ඔයගොල්ලෝ වගාවක් කරනවා නම් හොඳට මතක තියාගන්න. අපි කරන ඕනම වගාවක පිරිසුදුකම පැලවල නිරෝගී බව කියන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ආයෙත් වීඩියෝ එකක් අරගෙන අලුත් අදහසක් එක්ක එන්නම්. එතකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔක්කොටම සියලු දෙනාටම ජය වේවා.